නෛෂ්කාම්‍ය කාමතා වෛශයෙන් වල්චක ලෝභය කාමවස්තුන් හැරදමනු කැමති බව ගිහිගේ හැර පැවිදිවනු කැමති බව නෛෂ්කාම්‍ය කාමතා නමි. ඇතැම් පැවිද්දන් මහජනයාගෙන් බොහෝ ගරු බුහුමන් පූජා සත්කාර ලබමින් දනිසුරන්ගේ විලාසයෙන් සැපවිඳිනු දක්නා වූද සාමාන්‍යයෙන් සියලුම පැවිද්දන් මහජනයාගෙන් පූජා සත්කාර ලබන බව දක්නා වූද සමහර ගිහියන් කෙරෙහි පැවිදිව පූජා සත්කාර ලැබීමේ සැපවිඳීමේ ලෝභය නෛෂ්කාම්‍ය කාමතා වේශයෙන්ම පහළ වේ. එයට රැවටුන තැනැත්තේ සසරට කලකිරුණු ආකාරයෙන් හෝ බුදු සස්න දියුණු කිරීමට බලාපොරොත්තු වන්නකුගේ ආකාරයෙන් හෝ පැවිදි වන්නට උත්සාහ කරයි. සමහර විට පැවිදිද වෙයි. මෙසේ බුදු සස්නට බැසගන්න උන්ගේ පැවිද්ද සමහර විට සාර්ථකද වේ. ධර්මදේශනා කාමතා වේශයාංචක ලෝභය ධර්මදේශනා කාමතාවදී ඇච්ච දහම් දෙසීමෙන් ලැබිය හැකි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිබඳ ලෝභය ලාභ සත්කාර පිණිස දහම් දෙසීම පිළිකුල් කරන තැනැත්තාගේ සිත්හි සමහර විට ධර්මදේශනා කාමතා වේශයෙන් පහළ වේහේ ධර්මදේශනාව තමාගේ යුතුයකම කැලි දහම් දෙසීමට පටන් ගනී. ධර්මදේශනා කාමතා වේශයෙන් පහළ වූ ලෝභයට රැවටි දහම් දෙසන තැනැත්තා ලාභයක් නොවන තැන දහම් දෙසීමට මැලිවෙතත් එහි කාරණය ඔහුට නොවැටහේ. ධර්මදේශනා කාමතා රූපයෙන් පහළ වූ ලෝභයාගේ මෙහෙයුමෙන් දහම් දෙසන තැනැත්තාගේ දේශනාව සෘජුව කරන ශුද්ධ දේශනාවක් නොවේ. මහජනයා ස්වර්ග මෝක්ෂ මාර්ගයේ පිහිටවීමට වඩා ඔහු බලාපොරොත්තු වනුයේ ජනයාගේ සිත් සතුටු කිරීමට ඒ ජනයාගේ සිත් තමා කෙරෙහි පැහැදවීමටය. එබැවින් ඔහුගේ දේශනාව ඔහුට නොදැනීම වාගේ අතට යයි. එයින් ඔහුගේ ධර්මයද ඔහුට නොදැනීම නියම බුද්ධ ධර්මය නොව ප්‍රතිරූපක ධර්මයක් ධර්මය වැනි දෙයක් වන්නේ මෙසේ රැවටීමක් නැතිව ලාභය සදහාම දහම් දෙසන්නෝද ඇත්තාහ. ඔවුහුටුමූ රැවටුනෝ නොව දැන දැනම ලව රවටන්නෝය.